Hello හැමෝටම. Welcome to the Asian Story Hub. අද අරන් ආවේ Wild and Fairy කියන සුපිරිම Chinese drama එක. ඉතින් drama එක කොහොමද බලන්න අපි වැඩි කතා නැතුව යමු ස්ටෝරි එකට. කතාව පටන් ගන්නේ ෂින් සහ මූගේ ලස්සන මංගල උත්සවයෙන්. ආදරෙන් පිරුණු හදවතින් එකිනෙකා දිහා බලාගෙන ඉන්නකොට මූ කියනවා එයාගේ හිතේ හංගගෙන හිටපු හැම රහසක්ම දැන් එයා දන්නවා කියලා. ෂින් කියන්නේ එයාට ආපහු අතීතයට යන්න ලැබුණොත් මූගෙන් කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලයි. ෂින් හංගගෙන හිටපු ඒ රහස් මොනවද කියලා දැනගන්න නම් අපි මාස 3ක් ආපහු පස්සට යන්න ඕනි. හැමදේම පටන් ගන්නේ මූගේ කුඩම්මා වෙන මෝමෝ ෂින්ට ගන්න ෆෝන් කෝල් එකකින්. මෝමෝ කියනවා ෂින්ට මිලියන 10ක් දීලා මුළු සමාගමේම ආරක්ෂක අධ්‍යක්ෂක තනතුර දෙනවා කියලා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි මූට කිට්ටු වෙලා එයාගේ තාත්තා සල්ලි අංගලා තියෙන සේප්පුවේ පාස්වර්ඩ් එක හොරකම් කරලා දෙන එක. ෂින් කියන්නේ හිතාගන්න බැරි තරම් දක්ෂ බොඩිගාඩ් කෙනෙක්. මෝමෝ එයාගේ පෙම්වතා වගේම සහායකයා එක්ක මේ සැලසුම හදනකොට ෂින් එයාගේ ගෝලයන්ට කතා කරලා කියනවා කාටවත් තුවාල නොකර ලන්ඩන් වල තියෙන වෙන්දේසිය අවුල් කරන්න කියලා. ලන්ඩන් වල ලොකු හෝල් එක මූ මිලියන ගාණක් වටින කලාකෘතියක් වෙන්දේසි කරලා ඉවර වෙනවත් එක්කම එක පාරටම හොරු කණ්ඩායමක් කඩා පැනලා ප්‍රහාරයක් එල්ල කරනවා. එතනදී ෂින් නියම හීරෝ කෙනෙක් වගේ සුපිරි ෆයිට් එකක් දීලා මූව බේරගෙන අර වටිනා භාණ්ඩ ආපහු එයාට ගෙනත් දෙනවා. ඒ වෙලාවේ දෙන්නගේ ඇස් එකට ගැටෙනකොට මූට හිතෙනවා මේ වගේ පිරිපුන් කෙනෙක් ඇත්තටම ඉන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ එක්කම මූට කෝල් එකක් එනවා එයාගේ තාත්තා කොහොම තත්වයකින් හොස්පිටල් ඉන්නවා කියලා. ඉතින් මූ වහාම චීනයට යන්න තීරණය කරනවා. මේක ඇහෙන ෂින් Tamanටම කියා ගන්නවා දැන් තමයි නියම සෙල්ලම පටන් ගන්න කියලා. ඊට පස්සේ මූගේ තාත්තගේ සමාගමෙන් ලොකු වෙන්දේසියක් ලෑස්ති කරනවා. එතනදී මෝමෝ අමුත්තන්ට කියනවා හැමෝටම ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. හැබැයි හැමෝම පුදුම කරලා මූම එතනට ඇවිත් වෙන්දේසිය මෙහෙවන්න පටන් ගන්නවා. වෙන්දේශි ශේෂ්ත්‍රයේ මූ කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් නිසා අමුත්තන් හිතන්නේ මූ තමයි ඒ සර්ප්‍රයිස් එක කියලා. මූගේ දක්ෂතාවයට හැමෝම වශී වෙනවා. Tamanගේ සැලසුම අසාර්ථක වුණා විතරක් නෙවෙයි Taman එවපු හොරා අහුවෙලා හැමදේම වමාරලා කියලාත් මෝමෝට තේරෙනවා. ඈත ඉඳන් මේක බලන් ඉන්න ෂින් හිතනවා මූ කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා. වෙන්දේසි ඉවර වුණාම මෝමෝ බොරු හිනාවකුත් දාගෙන මූ ළඟට ඇවිත් අහනවා මේක නියම සර්ප්‍රයිස් එකක් නේද කියලා. මූ කියනවා ඔයා තවම මුකුත් දැක්කේ නැහැ කියලා. එතන තිබ්බ වටිනාම පින්තූරය කෞතුකාගාරයකට පරිත්‍යාග කරනවා කියලා හැමෝම ඉස්සරහා ප්‍රකාශ කරනවා. මෝමෝ හිතින් මල පැනලා හිටියත් පිටින් බොරුවට අත්පොඩි ගහනවා. උත්සවයේ ඉවර වෙලා මූ ඒ පින්තූරය අරන් තනියම යනකොට ෂින්ව මුණ ගැහෙනවා. ලන්ඩන් වලදී බේරගත් එකට මූ එයාට තෑන්ක් කරත් ෂින් දිගටම Taman පස්සෙන් එන එක ගැන මූ අහනවා. ෂින් කියනවා එයා සමාගමේ ආරක්ෂක අංශයේ ඉන්න නිසා මිලියන ගාණක් වටින පින්තූරයක් අරන් යන මූව ආරක්ෂා කරන එක එයාගේ රාජකාරිය කියලා. හැබැයි මූ කියන්නේ Tamanට කාගේවත් උදව් ඕනි නැහැ කියලා. තනියම ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙලාවෙම එක පාරටම හොරු රංචුවක් පින්තූරය හොරකම් කරන්න පනිනවා. ෂින් අමාරුවෙන් මූව බේරගත්තත් ඒ සටනේදී අර පින්තූරේ ඉරිලා විනාශ වෙනවා. මේකත් මෝමෝගේම වැඩක්. හොරකම වැරදුනා කියලා ඇහුවාම මෝමෝ කෑ ගහන්නේ Taman වටේ ඉන්නේ මෝඩයෝ රැලක් කියලයි. ෆයිට් එකෙන් පස්සේ මූ ඉරිච්ච පින්තූරේ කෑලි ටික ෂින්ගේ අතට දීලා කියනවා දැන් මේකේ වගකීම ඔයාගේ කියලා. මූ ගෙදර එනකොට දකින්නේ ෂින් එහි ඉන්නවා. මෝමෝගේ නියෝගය උඩ එයා මූගේ පෞද්ගලික බොඩිගාඩ් විදිහට ඒ ගෙදරම නවතින්න ඇවිත්. ඒ වෙලාවේ ෂින් දකිනවා මූ දාලා ඉන්න මාලය Tamanගේ අම්මගෙන් Tamanට ලැබුණු මාලයට හැම අතින්ම සමානයි කියලා. මේ පවුල සහ Tamanගේ අම්මා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා ෂින්ට ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මෝමෝ ෂින්ගේ කාමරයට ඇවිත් අලුත් අනක් දෙනවා. මූට ඇත්තටම ආදරය කරනවා වගේ රඟපාන්න කියලා. එහෙම නොකොලොත් සතයක්වත් දෙන්නේ නැහැ කියලා තර්ජනය කරනවා. රෑ තිස්සේ මූ හොරෙන්ම හොයනවා Tamanගේ තාත්තව හංගලා තියෙන හොස්පිටල් එක ගැන ලියකියවිලි. එයාට එක සාත්තු නිවාසයක නමක් තියෙන ලියකියවිල්ලක් හම්බ වෙනවා. හැබැයි එක පාරටම එතනට ෂින් ඇවිත් මොකද කරන්න කියලා අහනකොට මූ ගැස්සෙනවා. මූ අහනවා මේ මහා රෑ මගේ කාමරේ ඔයා මොකද කරන්න කියලා. උත්තර දෙන්න කලින් මෝමෝසා එයාගේ පෙම්වතා එතෙන්න එනවා. ෂින් ඉක්මනට මූගේ අතින් ඇදලා තිර රෙද්දක් පිටිපස්ස හැංගෙනවා. මෝමෝට කෝල් එකක් ඇවිත් එයා එතනින් ගියාට පස්සේ මූ ෂින්ට බනිනවා ආයෙත් මේ වගේ වෙලාවල් වල පේන්න එන්න එපා කියලා.
හැබැයි ෂින් කියනවා තවන් මූව අහුවෙන්න නොදී බේරගත්ත කියලා. සුබ රාත්‍රියක්වත් නොකිය යනවා. අන්තිමේදී මූ එයාගේ විශ්වාසවන්ත යාළුවෙක් වෙන යූට කතා කරලා අර ලියවිල්ලේ තිබ්බ සාතු නිවාසය ගැන තොරතුරු හොයලා දෙන්න කියලා කියනවා. පහුවදා යූ මූට කෝල් කරලා කියනවා හැම තොරතුරක්ම හම්බුණා. අද රෑ Tamanගේ සමාගමෙන් තියෙන පාටියට ආවොත් හැමදේම කියන්නම් කියලා. මූ ලෑස්ති වෙන්න කාමරයට යනකොටත් ෂින් පස්සෙන් එනවා. මූ අහනවා ඇඳුම් මාරු කරනකොටත් එන්නද හදන්නේ කියලා. ෂින් විහිළුවට වගේ කමක් නැහැ කිව්වත් එයා එළියෙන් ඉන්නම් කියනවා. කාමරේ ඇතුළට ගියපු මූ කල්පනා කරන්නේ මේ හෙවණල්ලක් වගේ පස්සෙන් ඉන්න මිනිසයාගෙන් බේරෙන්නේ කොහොමද කියලා. එයා උපක්‍රමයක් කල්පනා කරලා Tamanගේ ඇඳුමේ සිපර් එකේ කෙස් ගහක් පැටලිලා කියලා බොරුවට ෂින්ට කතා කරනවා. ෂින් කාමරේට එන්නේ ගෙහෙමින්. හරිම නොසන්සුන් විදිහට. මූ කියනවා පරක්කු වෙනවා ඉක්මන් කරන්න කියලා. ෂින් හරිම පරිස්සමින් කෙස් ටික බේරනකොට මූ කියනවා එයාගේ කරාඹුවක් බිම වැටුණා. ඒක හොයලා දෙන්න කියලා. ෂින් බිම දිගේ කරාඹුව හොයනකොට හිතනවා Taman දැන් බොඩිගාඩ් කෙනෙක් නෙවෙයි පෞද්ගලික සහායකයෙක් වෙලා කියලා. ෂින්ගේ අවධානය වෙනස් වුණු වෙලාවේ මූ එතනින් පැනලා තනියම පාටියට යනවා. හැබැයි පාටියට යන මූ පුදුම වෙනවා ෂින් දැනටමත් එතනට ඇවිත් ඉන්නව දැකලා. යූ ඇවිත් මූව පිළිගන්නකොට මූ ෂින්ව හඳුන්වලා දෙනවා. ඇතුළට ගියාට පස්සේ යූ කියනවා සාතු නිවාසය හොයාගත්තත් තාත්තා ඇත්තටම එහි ඉන්නවද කියලා තාම තහවුරු කරගන්න ඕනි කියලා. එතනදී යූ මූව ප්‍රසිද්ධ පැරණි භාණ්ඩ විශේෂඥයෙක්ට හඳුන්වලා දෙනවා. ඒ විශේෂඥයා ප්‍රසිද්ධ කලාකරු හොන් හොන් ගැන දොස් කියමින් එයා හරිම අහංකාර අමුතු මිනිස්සෙක් කියලා කියනවා. හැබැයි මූ ඒ කලාකරුවා වෙනුවෙන් කතා කරලා කියනවා Taman මිනිස්සුන්ව මනින්නේ එයාලගේ නිර්මාණ වලින් විතරයි කියලා. පහුවදා මූට දැනගන්න ලැබෙනවා එයාලගේ ප්‍රදර්ශනයේ තිබ්බ වටිනාම භාණ්ඩය හොරකම් කරලා කියලා. මූ කියනවා පොලිසියට කියන්න ඕනි කියලා. හැබැයි මෝමෝ මැදට පැනලා කියනවා සමාගමේ නම කැත වෙන නිසා පොලිසිය යන්න ඕනි නැහැ කියලා. ඒ වගේම ආරක්ෂක අධ්‍යක්ෂක ෂින් සහ මූ දෙන්නටම කියනවා මාධ්‍යට අහුවෙන්න කලින් රහසින් මේක හොයන්න කියලා. ඇත්තටම මේක මොමෝගේම උපක්‍රමයක්. එයාට ඕනේ මේ දෙන්නව කිට්ටු කරලා ඒ අතරතුර මූව අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉස්සරහා අසාර්ථක කරන්න. ෂින් මේ සැලසුම තේරුම් ගන්නවා. සිද්ධි වුණ තැන පරීක්ෂා කරනකොට මූ කියනවා කිසිම අලාම් එකක් වදින්නේ නැතිව මේ වගේ වටිනා දෙයක් හොරකම් කරපු එක් ගැන සැකසහිතයි කියලා. ෂින් කියනවා මුළු රෑම එයා මූ පස්සෙන් හිටපු නිසා මේ භාණ්ඩය මේ හෝල් එකෙන් පිටතට ගිහින් වෙන්න බෑ කියලා. එක පාරටම කරන්ට් එක යනවා. රෑට ඇස් පෙනීම දුර්වල මූ බය වෙලා ෂින්ට කෑ ගහනවා. ෂින් කියනවා මේ හයිටෙක් සිස්ටම් එක නිසා මුළු කාමරේම සීල් වෙනවා. ඒ නිසා ඔක්සිජන් ඉතිරි කරගන්න සද්ද නොකර ඉන්න කියලා. මූ අඳුරේම ෂින්ව හොයාගෙන එයාගේ ඇඟේ එල්ලෙනවා. ෂින් ටෝච් එක පත්තු කරනකොට දෙන්නගේ ඇස් එකිනෙක ගැටෙනවා. මෙතනින් බේරෙන්න ෂින් Tamanගේ අත රෙද්දකින් මෙරලා වෙනත් ප්‍රදර්ශන වීදුරුවක් කුඩු කරනවා එලාම් එක වදින්න. මේ අතරතුර යූ මූට තෑග්ගක් අරන් සමාගමට එනවා. මූ ෂින් එක්ක හිර වෙලා ඉන්නවා කියලා දැනගත්තාම එයා මෝමෝට දොස් කියනවා සමාගමේ පාලනය ගිලිහිලා කියලා. මෝමෝ කියනවා හැමදේම පාලනය යටතේ තියෙන්නේ කියලා. දෙන්නව කාමරයෙන් එළියට ගන්නකොට වීදුරු වැදිලා ෂින්ගේ අත තුවාල වෙලා. මෝමෝ බොරුවට මූට කියනවා මේ වගේ හීරෝ කෙනෙක් ඔයා ළඟ ඉන්න එක ලොකු හයියක් කියලා. කොහොම හරි එදා ගෙදර ආවට පස්සේ මෝමෝ ෂින්ගේ කාමරයට එන්නේ වැඩේ කොහොමද බලන්නයි. හැබැයි මූ ෂින්ගේ තුවාලය බලන්න කාමරයට තට්ටු කරනකොට මෝමෝට තිරරෙද්දක් පිටිපස්සේ හැංගෙන්න වෙනවා. ෂින් මූව ඇතුළට ගන්න අකමැති වුණත් මූ ඇතුළට ඇවිල්ලා එයාගේ තුවාලය පිරිසිදු කරලා බෙහෙත් දානවා. ෂින් අහනවා ඔයා ප්‍රථමාධාර කෝස් එකක්වත් කළාද කියලා. මූ කියනවා මම ඉස්සර සත්තුන්ට ප්‍රථමාධාර දෙන ස්වේච්ඡා සේවකයෙක් විදිහට වැඩ කළා කියලා. ඒක අහලා ෂින්ට හිතෙනවා අපරාධය ඇහුවේ කියලා. ඊට පස්සේ මූ තුවායක් ගන්න නැගිටිනකොට මෝමෝගේ හෙවණැල්ල දකිනවා. ෂින් ඉක්මනට මූව නවත්තලා මේ මහරෑ අපි දෙන්න විතරක් මෙහෙම ඉන්න එක හරි නැහැ නේද? අද බේරගත්ත එකට මට තෑග්ගක් දෙන්න වගේ කතාවක් කියලා මූගේ අවධානය වෙනස් කරනවා. මේක අහපු මූ පුදුම වෙලා ඔයාට පිස්සුද කියලා අහනවා. එතනින් යන්න හදනකොට යූගෙන් කෝල් එකක් එයාට එනවා. යූ කියනවා තාත්තා ඉන්න දැන තහවුරුයි. දැන්ම සාතු නිවාසයට යමු කියලා. මූ වහාම යූ එක පිටත් වෙනවා. සාතු නිවාසයට ගියාට පස්සේ යූ කියනවා එයා ආරක්ෂකයින්ගේ අවධානය වෙනස් කරන්නම්. මූ අනිත් පැත්තෙන් ඇතුළට ගිහින් තාත්තව බලන්න කියලා. සැලසුමේ විදිහට මූ තාත්තගේ කාමරයේ දොර අරිනකොටම දකින්නේ ඇතුලේ ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. මූ බය වෙලා ගල් ගැහෙනවා.
ඒ වෙලාවෙම එතනින් මතුවෙන ෂින් කියනවා ඔයා හැමදාම කාමර වාරු කරනවා. මම කිව්වේ දකුණු පැත්තේ කාමරේ කියලා. ආරක්ෂකයින්ට සැකයක් නොදැනෙන්න ඔහු රඟපානවා. ඊට පස්සේ ආරක්ෂකයින්ට මුකුත් කරගන්න ලැබෙන්න කලින් ෂින් දොර පිටතින් ලොක් කරලා මූවත් අරන් දුවනවා. එළියට ආවහම මූ අහනවා ඔයා කොහොමද එතෙන් ආවේ? අහම්බයක් කියලා නම් කියන්න එපා කියලා. ෂින් කියනවා මේක අහම්බයක් නෙවෙයි. මූ සාතු නිවාසයට ගිය බව මෝමෝට කවුරු හරි දන්නලා තියෙනවා. මෝමෝ තාත්තව වහාම වෙන තැනකට මාරු කරන්න අනදෙනවා ෂින්ට ඇහිලා. ඒ නිසායි ෂින් ඉක්මනට ඇවිල්ලා මූව බේරගත්තේ. යූ එතෙන්න ඇවිත් මොකද උනේ අහනකොට ආරක්ෂකයෝ පන්නන්න ගන්නවා. ඉතින් හැමෝටම මෙතනින් පැනලා යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න මූ මෝමෝගෙන් කෙලින්ම අහනවා තාත්තා කෝ කියලා. මෝමෝ කියන්නේ එයා කරන්නේ තාත්තව ආරක්ෂා කරන එක කියලා. ඔයාට තාත්තව බලන්න ඕන නම් ප්‍රදර්ශනයේ දවස වෙනකන් ඉවසන්න. දැන් කරන්න ඕනේ අර නැති වුණ භාණ්ඩ හොයන එක කියලා මෝමෝ කියනවා. ප්‍රදර්ශනයේ දවසේ මූ හරිම කනස්සල්ලෙන් ඉන්නකොට මෝමෝ හැමෝම ඉස්සරහා මූගේ තාත්තගේ වීඩියෝ එකක් ප්ලේ කරනවා. ඒ වීඩියෝ එකේ තාත්තා කියනවා මට එන්න බැරි වුණාට සමාගමේ වැඩ කටයුතු මගේ බිරිඳ ඒ කියන්නේ මෝමෝ බලාගනේවි. මොකද මූ තාම තරුණයි. අත්දැකීම් මදි කියලා. මේ කාලා මූ හොල්මන් වෙනවා. තාත්තා මේ වගේ ප්‍රකාශයක් කරපු එක අස්වාභාවිකයි කියලා මූට හිතෙනවා. මෝමෝ කියනවා තාත්තගේ තීරණය සාධාරණයි. විශේෂයෙන්ම දැන් කියන්න යන දේ එක්ක කියලා. අර හොරකම් කරපු භාණ්ඩය ගැන කියන්න හදනකොටම මූ මැදට පැනලා කතාව වෙනස් කරනවා. මූ හැමෝටම ඇහෙන්න කියනවා මෝමෝ ආන්ටි දැන් ඇති කියලා. මෝමෝ විසින්ම හංගලා තිබ්බ අර වටිනා භාණ්ඩය හැමෝම ඉස්සරහා මේ වෙලාවේ ප්‍රදර්ශනය කරනවා. මෝමෝගේ සැලසුම ආයෙත් කුඩු වෙනවා. අමුත්තන් නත්පුඩි ගහලා මූගේ සමාගම රටේම අංක 1 වෙන්දේසි සමාගම කියලා වර්ණනා කරනවා. මෝමෝටත් කරන්න දෙයක් නැති නිසා බොරුවට hina වෙලා අත්පුඩි ගහන්න වෙනවා. මේ වෙලාවේ ෂින්නහනව මූගෙන් කොහොමද ඒක හොයාගත්තේ කියලා. මූ කියනවා ඔයා එදා කිව්ව නේද බාන්ඩිය මේ හෝල් එකෙන් පිටතට ගිහින් නැහැ කියලා. ඒක මතක් වෙලා මම හොයනකොට රහස් ලාච්චුවක තිබ්බ කියලා. ෂින් කියනවා එහෙනම් ඒකට මට තෑන්ක් කරන්න ඕනි කියලා. මූ විහිළුවට වගේ එයාගේ වද දීමට බනිනකොට ෂින් hina වෙලා කියනවා ඔයාගේ වචන හරිම කරුණාවන්තයි කියලා. ඊට පස්සේ මූ ආයෙත් තාත්තා ගැන කල්පනා කරලා ෂින්ට කියනවා එයා දිගටම තාත්තව හොයනවා කියලා. මූ කියනවා මට හිතෙනවා ඔයා මොකක් හරි ලොකු දෙයක් හංගනවා කියලා. ඔයා මෝමෝ එක්ක එකතු වෙලා මාව රවට්ටනවා නම් ඒකට විඳවන්න වෙයි කියලා එයා කියනවා. ෂින් දිවුරලා කියනවා එයා තාත්තා ඉන්න තැනක් දන්නේ නැහැ කියලා. මූ කියනවා මෝමෝ එක්ක වැඩ කරනවා නම් පරිස්සමෙන්. එයා හරිම කපටි ගැහණු කෙනෙක් කියලා. ඊට පස්සේ දවසක මූ සහ යූ රෙස්ටුරන්ට් එක ඉන්නකොට ෂින් එතන ළඟින් හිටගෙන ඉන්නවා. යූ කියනවා ෂින්ට වෙන වැඩක් බලාගෙන ඉන්න කියලා. හැබැයි ෂින් සමාව ඉල්ලලා කියනවා එයාගේ රාජකාරිය මූ ළඟින්ම ඉන්න එක කියලා. අන්තිමේදී යූ කියනවා එහෙනම් මෙතනින් වාඩි වෙන්න කියලා. ෂින් බලාගෙන ඉන්නවා මූ එයාගේ පාස්තායේ කැරට් කෑලි අයින් කරනවා. ෂින් පුදුමෙන් බලනකොට යූ කියනවා මූ පොඩි කාලේ ඉඳන්ම කැරට් කන්න අකමැති. හැමදාම මට තමයි දෙන්නේ කියලා. මූ කල්පනාවක ඉන්නකොට යූ අහනවා මොකද කියලා. මූ කියනවා ප්‍රසිද්ධ කලාකරු හොංහොංව මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. එයාගේ මූණවත් කවුරුත් දැකලා නැහැ. විශේෂයෙන්ම එයාගේ පින්තූරයට උණු දෙ එක්ක කොහොම කතා කරන්නද කියලා. යූ කියනවා බය වෙන්න එපා. එයා හොංහොංගේ ස්ටුඩියෝ එකේ ඇඩ්‍රස් එක හොයලා දෙන්නම් කියලා. මූ ෂින් එකේ ඇඩ්‍රස් එකට ඊට පස්සේ යනවා. එහි ඉන්න ලේකම්වරිය කියනවා හොංහොං මහත්තයාව මුණ ගැහෙන්න බෑ කියලා. හැබැයි ෂින් එයාගේ අවකන්නාඩිය ගැලවුවාම ෂින්ගේ මූණ දැකලා ලේකම්වරිය කලබල වෙනවා. එයා කියනවා මම ඔයාලගේ අදහස අහලා අපොයින්ට්මන්ට් එකක් දෙන්නම්. හැබැයි දැනට එයා රට ගිහින් කියලා. මූ කියනවා Tamanට එකතු වෙලා වැඩ කරන්න ව්‍යාපෘතියක් තියෙනවා කියලා. ස්ටුඩියෝ එකේ අලංකාරය දැකලා වටපිට බලන්න අවසර ඉල්ලනවා. පුදුම වැඩක් වෙන්නේ එතන මේසයක් උඩ ෂින්ගේ ෆොටෝ එකක් තියෙනවා. මූ දකින්න කලින් ෂින් ඉක්මනට ඒක හංගනවා. ඊට පස්සේ ලේකම්වරිය මූගෙන් අහනවා සිකියුරිටි කැමරාවල පොඩි අවුලක් තියෙනවා. ඒක බලන්න බොඩිගාඩ් පොඩ්ඩක් එක්කන් යන්නද කියලා. මූ ඒකට හා කියනවා. මේ වෙලාවේ දෙන්න විතරක් තනි වුණාම ලේකම්වරිය ෂින්ගෙන් අහනවා ඇයි ඔයා මේ වගේ වැඩ කරන්නේ? මට ඔයාගේ හැසිරීම තේරෙන්නේ නැහැ. ඇයි මේ වගේ රස්සාවක් බාරගත්තේ කියලා. එයාලා අතර තියෙන සම්බන්ධය රහසක් වෙනවා. ෂින් එයාට පෙන් ඩ්‍රයිව් එකක් දීලා දත්ත වගේක් ගන්න කියනකොටම මූ එතනට එනවා. ෂින් ඉක්මනට බොරුවක් කියලා බේරෙනවා. සිකියුරිටි සිස්ටම් එක අප්ඩේට් කළා. දැන් කැමරාව වැඩ කරයි කියලා. ඒ වෙලාවේ යූගෙන් මූට කෝල් එකක් එනවා. තාත්තට ප්‍රතිකාර කරන ප්‍රධාන දොස්තරව හොයාගත්ත කියලා.
මූ ෂින්ට කියනවා ඒ නිසා ඉක්මනට යමු කියලා. එතනට ගියාම මූට තාත්තව හම්බ වෙන්නේ නැහැ. දොස්තර ඉන්නේ හොඳටම තරහකින්. මොකද මූගේ තාත්තව නිතරම තැන් තැන් වලට මාරු කරන නිසා එයාගේ සෞඛ්‍ය තත්ත්වය හුඟක් අනතුරුදායකයි කියලා ડોක්ටර් කියනවා. මේක අහන් ඉන්න ෂින් මූගෙන් අහනවා මේ වගේ තත්වක ඉන්න කෙනෙක් කොහොමද අර ප්‍රදර්ශනයේ තිබ්බ වීඩියෝ එක හැදුවේ කියලා. එතකොටයි මූට තේරෙන්නේ ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෆේක් එකක් කියලා. එයාලා එළියට යනකොටම චණ්ඩියෙක් වගේ මිනිස්සෙක් මග හරස් කරනවා. ෂින් ඉක්මනට මූගේ අතින් අල්ලලා අනිත් පැත්තට හැරිලා යන්න හැදුවත් බේරෙන්න බැරි තැන මූව වඩාගෙන ලිෆ්ට් එක ළඟට දුවනවා. ලිෆ්ට් එකේ බටන් එක ඔබලා මූට කියනවා ඔයා පරිස්සමෙන් බිමට යන්න. මට පොඩි වැඩක් තියෙනවා මම පස්සේ එන්නම් කියලා. හැබැයි මූගේ කුතුහලය නිසා එයා ආපහු හැරිලා ඇවිත් බලනවා. එතකොට අර මිනිහා කියනවා ෂින් කියන්නේ ඇත්තටම සිකියුරිටි සමාගමක අයිතිකාරියෙක් එහෙම නැත්නම් CEO කෙනෙක් කියලා. මූ මේක අහලා හොල්මන් වෙනවා. අර මිනිස්සයා මූව දැකලා හිතන්නේ ෂින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. එයා මූට පහර දෙන්න හදනකොටම ෂින් සැනකින් එයාව මෙල්ල කරනවා. අන්තිමේදී එයා බය වෙලා දුවනවා. ඊට පස්සේ මූ ෂින්ගෙන් ප්‍රශ්න වලක් අහනවා. ඔයා ඇත්තටම කවුද? Tamanගේම සමාගමක් තියාගෙන ඇයි මගේ බොඩිගාඩ් උනේ කියලා. ෂින් කියනවා මේක එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක මූගේ ප්‍රශ්නවලට කිසිම සම්බන්ධයක් නැහැ කියලා විශ්වාස කරන්න කියලා. හැබැයි මූ ඒක පිළිගන්නේ නැහැ. මූ මේක දැනගත්තොත් ඔයාගේ කතාව පිළිගනීද කියලා අහනවා. අන්තිමේදී ෂින් ඇත්ත කියන්න තීරණය කරනවා. ෂින් කියනවා එයාගේ අම්මා මාස 3කට කලින් ડિප්‍රෙෂන් නිසා නැති වුණා කියලා. අම්මගේ ලියකිවිලි අතරේ මූගේ සමාගමෙන් දිගටම සල්ලි එවපු රෙකෝඩ්ස් වගේක් තිබිලා. ඒ සල්ලි එව්වේ කවුද? ඇයි එව්වේ කියලා හොයාගන්නයි ෂින් මේ සමාගමට බැඳුනේ. මේ සල්ලි එවන්න පටන් අරන් තියෙන්නේ ෂින්ට අවුරුදු 5ක් වෙනකොට. ඒ කියන්නේ අම්මා යාව රට යවපු කාලේ ඉඳන්මයි. මූ අහනවා ඒ කියන්නේ අපේ සමාගමේ කෙනෙක් වාට වියදම් කළා කියන එකද කියලා. ෂින් ඒක ඔව් කියනවා. මූ අහනවා එහෙනම් ඇයි මෝමෝ ඔයාට කිට්ටු වෙන්න කිව්වේ කියලා. ෂින් පිළිගන්නවා මෝමෝට ඕනේ මූගේ තාත්තගේ සේප්පුවේ පාස්වර්ඩ් එක කියලා. මේක ඇහුවට පස්සේ මූට ෂින්ව විශ්වාස කරන්න බැරි වෙන නිසා එයා එතනින් යන්න යනවා. මූ ෂින් සහ එයාගේ සමාගම ගැන හොයලා බලනවා. එතකොට දැනගන්න ලැබෙනවා ෂින් මේ සමාගම පටන් ගත්තේ එයාගේ නැති වුණ සුළුපියා එක්ක කියලා. ෂින් හැමෝටම අඟවලා තියෙනවා මේක සුළුපියාගේ විතරයි Taman අයිතිකාරයෙක් නෙවෙයි කියලා. ඉතින් ෂින් බොරු කීවේ නැහැ කියලා මූට තහවුරු වෙනවා. මූ ෂින්ගේ කාමරයට යනවා. ෂින් දොර ඇරපු ගමන් මූ කියනවා අපි දෙන්න එකතු වෙලා වැඩ කරමු. එතකොට දෙන්නගේම අරමුණු ඉටු කරගන්න පුළුවන් කියලා. ෂින් ඉක්මනට මූව කාමරේ ඇතුළට ඇදලා දොර වහනවා කාටවත් ඇහෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මූට කිට්ටු වෙලා අහනවා මේ හවුල්කාරීත්වයෙන් මට ලැබෙන වාසිය මොකද්ද කියලා. මූ කියනවා මෝමෝ ඔයාට දෙන ගාන වගේ දෙගුණයක් මන් දෙන්නම්. ඔයා කැමති වුණොත් මම ඔයාගේ ඇත්ත අනන්‍යතාවය මෝමෝට කියනවා. එතකොට බලමු ඔයාගේ ප්ලෑන් එක කොහොමද කරන්න කියලා. ෂින් අහනවා ඔයා මට තර්ජනය කරනවද කියලා. මූ ඒක ඔව් කියලා කියනවා. අන්තිමේදී දෙන්න එකගතාවයකට එනවා. ඒ වෙලාවේ ෂින් මූගේ බෙල්ලේ තියෙන මාලය දිහා බලාගෙන හිතනවා තමන් ළඟ තියෙන මාලය එක්ක මේකේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. කොහොම හරි පවුවෙන්දා ඔෆිස් යනකොට මූට ප්‍රවෘත්ති වලින් ලොකු ස්කැන්ඩල් එකක් දකින්න ලැබෙනවා. ඒක කියන්නේ මූ අර පින්තූරේ කෞතුකාගාරයට දෙනවා කියලා බොරුවට මිනිස්සු දාලා ඒක විනාශ කළා. ඒක හොරකමක් නෙවෙයි. මූ කියන්නේ මහජනතාව රවට්ටපු දෙබිඩි චරිතයක් කියලා. ෂින් ඒක දැකලා කියනවා මොමෝ දැන් ලෝ ගේමක් ගහන්න පටන් අරන්. දැන් අපි මොකද කරන්න කියලා. මූ කලබලෙන් ඔෆිස් එකට දුවනවා. එතනදී මෝමෝ මූට දොස් කියනවා සමාගමේ නම කැත වුණා කොටස් මිල බැස්සා කියලා. ඒ වගේම කලාකරු හොන් මේ විනාශ වුණ පින්තූරය ගැන නීතිමය නිවේදනයක් එවලා කියලාත් කියනවා. මූ කියනවා ඒක වෙන්න බෑ. මම එයාගේ ස්ටුඩියෝ එකට ගිය වෙලාවේ එහෙම දෙයක් කීවේ නැහැ කියලා. එතකොට මෝමෝට එකපාරටම කියවෙනවා ඔයාට ඒක ස්ථීරවම කියන්න බෑනේ. මොකද ඔයා එයාව කෙලිනු මුණ ගැහුනේ නැහැනේ කියලා. ඊට පස්සේ මූ ෂින් දිහා බලලා මූණනවා ආරංචි හරි ඉක්මනට මෝමෝ ළඟට යනවා නේද බලමුකෝ කියලා. මූ මෝමෝට කියනවා මේක මගේ වගකීමක් මම බලා ගන්නම් කියලා. මෝමෝ කියනවා ඉක්මනට බලාගත්තොත් හොඳයි. මොකද අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඔයාව අයින් කරන්නයි හදන්නේ කියලා එතනින් යනවා. මූ ෂින්ට බනිනවා හැම තොරතුරක්ම ඉක්මනටම මෝමෝට දිනෙක් ගැන. ෂින් තමමම ආරක්ෂා කරගෙන කියනවා ඔයාට මේ උපාය තේරෙන්නේ නැද්ද? මම මොමෝට පොඩි තොරතුරු දෙන්න ඕනේ. නැත්නම් එයා මාව සැක කරයි. එහෙම වුණොත් මට ඔයාට උදව් කරන්න වෙන්නේ නැහැ කියලා. මූ සංසුන් වුණාට පස්සේ කියනවා හොන්ගේ ලේකම්වරිය එක වෙලාවක අපිට උදව් කරලා ඊළඟ වතාවේ මෙහිම නීතිමය නිවේදනයක් එව්පු එක පුදුමයි. අපි දැන්ම ආපහුවේ යන්න ඕනේ කියලා.
කොහොමද ලේකම්වරිය මුණ ගැහුණාම එයාලට තේරෙනවා මේ නීතිමය නිවේදනය හොර එකක් කියලා. ඉතින් මේ වෙලාවේ මූ ලේකම්වරියගෙන් බැගෑපත්තලා ඉල්ලනවා හොං මුණ ගැහෙන ක්‍රමයක් හොයලා දෙන්න කියලා. ලේකම්වරිය ෂින් දිහා බලන්නේ එයාගේ අවසරය ඉල්ලනවා වගේ. ෂින් රහසින් ඔළුව වනලා අවසර දුන්නට පස්සේ ලේකම්වරිය මූව ඇතුළට යවනවා. කාමරේ ඇතුලේ හොං පිටුපස්ස හැරිලා ඉඳගෙන මූ එක කතා කරනවා. එයා කියනවා එයා Tamanගේ පෞද්ගලිකත්වය අගය කරන නිසා කාටවත් මූණ පෙන්වන්නේ නැහැ කියලා. මූට තේරෙනවා එයාගේ කටහඬ අමුතුයි. එයාට හෙම්බිරිස්සාව හැදිලා කියලා. හැමෝම කියපු විදිහේ නපුරු මිනිස්සෙක් නෙවෙයි. එයා හරිම කලාකාරී. හොඳ කෙනෙක් කියලා මූට හිතෙනවා. එයා මූට රිපෝට් එකක් දෙනවා අර නීතිමය නිවේදනය බොරු එකක් කියලා ඔප්පු කරන්න. හැබැයි අලුත් ව්‍යාපෘතිය ගැන අහපුවාම හොං කියනවා මම මගේ කලාව ආරක්ෂා කරගන්න බැරි අය එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. ඒකට උත්තරයක් විදිහට මූ අර විනාශ වුණු පින්තූරේ පෙන්වලා කියනවා මේක දැන් පැරණි ඊජිප්තු පැපිරස් එකක් වගේ නියමෙටම රීස්ටෝර් කරලා තියෙන්නේ කියලා. එයා කියනවා මම ඒ ගැන හිතලා බලන්නම් දැන් මගේ කාලේ ඉවරයි කියලා මූව පිටත් කරනවා. මූ එළියට යන්නේ පොඩි ලැජ්ජාවකින්. ඒ වෙලාවේ හොං හැරෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ෂින්ම තමයි හොං කියන්නේ. මූ එළියේ එනකොට කොහොම හරි ෂින් එළියේ ඉන්නවා. ෂින් ලේකම්වරියට කියනවා මම සිස්ටම් එක හැදුවා. දැන් ආයේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ මුකුත් නොදන්න ගානට මූගෙන් අහනවා වැඩේ කොහොමද කියලා. මූ කියනවා එයා ඒ ගැන හිතලා බලන්නම් කිව්වා කියලා. ෂින් අහනවා එයා මිනිස්සු කියන තරම්ම නපුරුයිද කියලා. මූ කියනවා අනේ එහෙම නැහැ. එයා හරිම අමුතුයි ආකර්ශනීය කෙනෙක්. මට එයාව ආයෙත් මුණ ගැහිලා තව දැනගන්න ආසයි කියලා. Tamanta කරපු මේ වර්ණනාවට ෂින් හිතින් ගොඩක් සතුටු වෙනවා. මූ ෂින්ගේ අමුතු මූණ දැකලා දැන් යමු කියලා කියනවා. ගෙදරදී ෂින් බොක්සින් ප්‍රැක්ටිස් කරන ගමන් කල්පනා කරන්නේ එයාගේ ලේකම්වරිය අහපු ප්‍රශ්නයක් ගැන. එයා ඇහුවා ඇයි ඔයාගේ ජීවිතේම පැත්තක දාලා වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරන්නේ? ඔයා මූට ආදරය කරනවා නේද කියලා. ෂින් කල්පනා කරනවා ඇත්තටම ඒ ආදරේ පටන් ගත්තේ කවදායිද කියලා. ඒත් එක්කම මූ එතෙන් ඇවිත් අහනවා ඇයි මේ තරම් දරුණුවට ඔයා ප්‍රැක්ටිස් කරන්න කියලා. ෂින් කියනවා ඔයා try කරලා බලන්න කියලා. මූ ලෑස්ති වෙනකොට ෂින්ගේ පපුවේ තියෙන පරණ තුවාල කැරලක් දකිනවා. මූ අහනවා මේක රාජකාරියේදී වුණු එකක්ද කියලා. ෂින් කියනවා නැහැ මේක වීදි සටනකදී වුණු එකක් කියලා. ෂින් අතීත මතකයකට ආපහු යනවා. එදා සටනකදී ප්‍රතිවාදියා එයාට අපහාස කරමින් කීවේ තමුන් නවජාතක පුතෙක්. තමුන්ට ජීවත් වෙන අයිතියක් නැහැ කියලා. මූ ෂින්ව ඒ මතකෙන් මුදවලා අහනවා මට කියලා දෙනවද නැද්ද කියලා. ෂින් මූගේ පිටිපස්සෙන් ඉඳගෙන එයාගේ ඉරියව්ව හදනකොට හරියට මූව බදාගෙන වගේ ඉන්නේ. දෙන්න එකිනෙකා දෙස බලාගෙන ඉන්න ආකර්ශනීය මොහොතක ෂින් එකපාරටම අයින් වෙලා කියනවා දැන් ඔයා නිදාගන්න යන්න කියලා. ඊට පස්සේ මූ කියනවා මාධ්‍යයට ඔප්පු කරන්න අපිට ශක්තිමත් සාක්ෂියක් ඕනේ. අර පින්තූරයට උණු දේ ගැන සිකියුරිටි දර්ශන තිබ්බනම් හොඳයි කියලා. ෂින් කියනවා මූ හැමදේම ඩිලීට් කරලා කියලා. හැබැයි බුද්ධිමත් මූ කියනවා එතන නවත්තලා තිබ්බ වාහනවල ඩෑෂ් කම් වල ඒ දර්ශන ඇති කියලා. පහවදා ෂින් මූට මෙමරි කාඩ් එකක් ගෙනත් දෙනවා. හැබැයි ඒකෙත් දත්ත මකලා. ෂින් කියනවා මම මේක බලාගන්නම් කියලා. මෝමෝ ළඟට දුවනවා. එයා රඟපානවා මූගෙන් මේ මෙමරි කාඩ් එක හොරකම් කළා වගේ. මෝමෝ එයාගේ පෙන්වතාට කෝල් කරලා අහනකොට එයා කියනවා හැම කාඩ් එකක්ම දැනටමත් මැකුවා කියලා. ෂින්ට ඕන වුණෙත් ඒකයි. මේක කළේ කවුද සහ කාලඟද බෑකප් එක තියෙන්නේ කියලා දැනගන්න. අන්තිමේදී මූ සමාගමෙන් එළියට එනකොට මාධ්‍යවේදීන් වට කරගන්නවා. හැබැයි මූ ලෑස්ති පිට ඉන්නේ. ෂින් හොයාගෙන දුන්න අර වීඩියෝ එක මූ හැමෝටම පෙන්වලා ඇත්ත හෙළි කරනවා. මූ වැටෙනකන් බලන් හිටපු මෝමෝ ලැජ්ජාවට පත් වෙනවා. ඒ වෙලාවෙම හොංගේ ලේකම්වරිය ඇවිල්ලා මාධ්‍යයට කියනවා ප්‍රසිද්ධ කලාකරු හොං මූ එක්ක එකතු වෙලා වැඩ කරන්න තීරණය කළා. මූ කියපු හැමදේම ඇත්ත කියලා. මාධ්‍යවේදීන් ගියාට පස්සේ ලේකම්වරිය මූට හොං කරපු පොඩි වෙනස්කම් වගේක් බාර දෙනවා. මූගේ ඇස් දිලිසෙනවා. එයා කියනවා හොං කියන්නේ නියම ජීනියස් කෙනෙක්. නියම වෙලාවට ලේකම්ව එව්වා කියලා. මූට හොංව බලන ලොකු ආසාවක් තියෙනවා කියනකොට ෂින්ට ඉරිසියා හිතෙනවා. ෂින් අහනවා මට තෑන්ක් කරන්නේ නැද්ද? මම නේසිංහ ගුහාවට ගිහින් මේ වීඩියෝ එක ගත්තේ කියලා. මූ කියනවා ඔයා එක කළේ ඔයාගේ වාසියටනේ. ඇයි ඔයාට ඉරිසියයිද කියලා. ෂින් කියනවා නැහැ අපේ සම්බන්ධය වෘත්තීය මට්ටමේ විතරයි. මම කළේ උදව්ව මතක් කරපු එක විතරයි කියලා. ඔන්න මේ අතරතුර මෝමෝ ඉන්නේ නම් හොඳටම තරහ ගිහින් හොං හොරලියවිල්ල ගැන නඩු දැම්මොත් Taman ඉවරයි කියලා එයා දන්නවා. එයා සහායකයාට බනිනකොට ෂින් ඇතුළට එනවා.
මේ වෙලාවේ ෂින් මෝමෝගෙන් කායකේ යතුරු ඉල්ලනවා. මූ ඒකේ GPS ට්‍රැකර් එකක් හයි කරලා කියලා සැකයි කියලා. මෝමෝ යතුරු දෙනවා හොඳට බලන්න කියලා. කොහොම හරි ෂින් පාලට යනකොට මූ කායක පිටිපස්සේ හැංගිලා ඉන්නවා. මූ අහනවා යතුරු ගන්න මෙච්චර වෙලා ගියේ ඇයි? ඔයා සුපර්මෑන් කෙනෙක් වගේ නෙවෙයිද කියලා. ෂින් කියනවා වැඩි කතා නැතිව ඉක්මනට එන්න කියලා. හැබැයි එයාලා හදද්දිම මෝමෝගේ පෙම්වතා කායකෙන් මොකක් හරි ගන්න පහලට එනවා. මූ බය වෙලා ෂින්ට කියනවා මාව හංගන්න ඔයාගේ ඇඟේ හැටියට ඕන තරම් තැන් තියෙනවනේ කියලා. ෂින් හරිම අමුතු විදියට මූව මග හරිමින් ඇවිත් එක පාරටම මූව කායක ඇතුළට දානවා. මූ කායකේ අඩියටම වැටෙනකොට ෂින් එයා ළඟින්ම වාඩි වෙනවා අර මිනිස්සයා එන්න ඔන්න මෙන්න තියෙද්දි. අර මිනිස්සයා ඇවිල්ලා ෂින් වාඩි වෙලා ඉන්න අමුතු විදිය දැකලා සමච්චලයට hina වෙනවා. මේක තමුන්ගේ අම්මා අරන් දීපු කායකක් කියලාද හිතන්නේ. මෝමෝ ඇයි තමුන්ව මෙච්චර විශ්වාස කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා වඩුත් අරන් යතුරු දීලා යනවා. ෂින් මොකුත් නොකිය hinaව පාලනය කරන් ඉන්නවා. හැබැයි ෂින් කලේ GPS එක අයින් කරපු එක නෙවෙයි. Tamanගේම GPS tracker එකක් කායකේ හයි කරපු එක. ඒ GPS tracker එක නිසා මූට Tamanගේ තාත්තා ඉන්න තැන හොයාගන්න ලැබෙනවා. තාත්තව දැක්කහම මූට ගොඩක් සතුටුයි. දොස්තර කියනවා තාත්තගේ තත්ත්වය හොඳයි කියලා. ඉතින් මූ තීරණය කරනවා තාත්තව මීට වඩා ආරක්ෂිත තැනකට ගෙනියන්න. දොස්තර කියනවා නිතරම මාරු කරන එක අනතුරුදායකයි කියලා. හැබැයි මූ කියනවා එයා හොඳම සත්කාරය සහ අවශ්‍ය හැම උපකරණයක්ම දෙන්නම් කියලා. එයාලා එකග වෙනකොටම මෝමෝ ව්‍යසනයක් වගේ කඩාපැනලා කියනවා මම මේ මාරු කිරීමට එකග වෙන්නේ නැහැ කියලා. දොස්තර කියනවා ඔයාලගේ පවුලේ ප්‍රශ්න එළිය විසඳගෙන අන්තිම තීරණය මට කියන්න කියලා. ඊට පස්සේ මූ මෝමෝට බනිනවා ඔයාට හදවතක් නැද්ද? තාත්තා සනීප වෙනවා කියලා බොරු කිව්වේ ඇයි? එයා තවම කොමයි කියන්නේ කියලා. මෝමෝ බොරුවට කියනවා එයාට ටිකක් සනීප වෙලා ආයෙත් අමාරුණා. මම ඔයාව බය කරන්න අකමැති නිසායි නොකීවි කියලා. මූ සරදමට වගේ ඔයාගේ ආදරයට ස්තුතියි. ඊට පස්සේ තාත්තව මම බලා ගන්නම් කියලා කියනවා. මෝමෝ මේ වෙලාවේ කියනවා තාත්තා හැරුණාම ඔයාව දැකලා සතුටු වෙයි කියලා. ඊට පස්සේ පෙම්වතා එක්ක මෝමෝ එතනින් යනවා. එළියට ආවහම මෝමෝ කියනවා තාත්තා හැරුණොත් අපි දෙන්නම ඉවරයි කියලා. ඊට පස්සේ අතීත මතකයකින් පෙන්වන්නේ ඌගේ තාත්තට මේ දෙන්නගේ හොර සම්බන්ධය අහුවෙලා. ඉතින් මේ තරහ නිසාම තමා තාත්තට මෙහෙම අසනීප වෙලා තියෙන්නේ. හැමදාම එයා කෝමායකෙන් ඈරෙන්න හදනකොටම අර මෝමෝගේ පෙම්වතා එයාට බෙහෙතක් විදලා ආයෙත් සිහි නැති කරනවා. කොහොම හරි ඔන්න මූ තාත්තා ළඟින්ම ඉන්නවා. යන්න අකමැති වෙනවා. ෂින් කියනවා ඔයා නිදාගන්න මම බලා ගන්නම් කියලා. ඒත් මූ කියනවා තාත්තා ළඟ මෙහෙම ඉඳගත්තේ හුඟ කාලෙකින්. මම මාව හොයන්න කියලා තාත්තගෙන් ඈත් වෙලා හිටපු එක ගැන දුකයි. ඒත් ෂින් කියනවා ඔයාගේ තාත්තා අනිවාර්යෙන්ම ඔයා ගැන ආඩම්බර වෙනවා ඇති කියලා. එහෙම කියලා එයා මූව සනසනවා. ඒ අතරේ ෂින්ට ඕනේ Tamanගේ අම්මට සල්ලි එව්වේ කවුද කියලා හොයන්නනේ. එයා සැක කරනවා ඒ මූගේ තාත්තා වෙන්නේ නැති කියලා. එහෙම වුණොත් Taman සහ මූ සහෝදරයෝ වෙන්න පුළුවන් නේද කියලා ෂින්ට ලොකු කම්පනයක් ඇති වෙනවා. ඒ නිසාම එයා මූගේ තාත්තගෙන් DNA සාම්පල් එකක් අරන් ලැබ් එකට යවනවා. හරිම නොසන්සුන් විදිහට ඒකේ රිපෝට් එක එනකනුත් බලාගෙන ඉන්නවා. මේ අතරේ මූ තීරණය කරනවා Tamanගේ තුරුම්පු එළියට දාන්න. එයා අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් ඇඳවලා හැමෝම ඉස්සරහා මෝමෝගෙන් අහනවා ඇයි තාත්තව හැංගුවේ කියලා. මෝමෝ කියනවා ඒක ආරක්ෂාවටයි කළේ කියලා. අර බොරු වීඩියෝ එක ගැන අහපුවාම මෝමෝ කියනවා ඒක කළේ සමාගමේ කොටස් මිල බහිනක නතර කරන්න කියලා. හැබැයි මූ ලොකු බෝම්බයක් මේ වෙලාවේ පුපුරවනවා. එයා හොස්පිටල් රිපෝට් එකක් පෙන්වලා කියනවා තාත්තගේ කෝමා තත්ත්වයට හේතුව විශේෂ බෙහෙතක් කියලා. මේකත් සමාගමේ යහපතටද කරේ කියලා තාත්තා හැරුණාම හැම ඇත්තක්ම එළියට ඒ කියලා මූ කියනවා. මේ වෙලාවේ බය වුණ මෝමෝ තීරණය කරනවා එයාගේ පෙම්වතා ලවා මූගේ තාත්තව මරලා දාන්න. එතකොට රහස සදහටම වැහෙන නිසා. ඔන්න කොහොම හරි මූ ෂින් එක්ක ඉන්නකොට හරිම සතුටින් වගේම බලාපොරොත්තු සහිතවයි ඉන්නේ. මොකද තාත්තා ඉක්මනට ඇහැරේ කියලා දොස්තරලා කිව්ව නිසා. ෂින් මූගේ කෙස් රොදක් අල්ලන්න හදනකොටම මතක් වෙනවා එයාලා සහෝදරයෝ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඉක්මනට එයා අතපස්සට ගන්නවා. හැබැයි ලොකු ඛේදවාචකයක් මේ වෙලාවේදී වෙනවා. මූට කෝල් එකක් එනවා තාත්තා නැති වුණා කියලා. මූ ගෙදර ඇවිත් මෝමෝව දකිනකොට එයාට පුදුම තරම් තරහක් ආවත් එයා ඒක පාලනය කරගන්නවා. මූ කියනවා තාත්තා නැති වුණා කියලා ඔයාගේ රහස වැහෙන්නේ නැහැ. මම මේ කෙලියට කොහොම හරි දානවා කියලා. මෝමෝ බොරුවට අහිංසක චරිතයක් රඟපාමින් අහනවා. "ඇයි මාව මෙහෙම නපුරෙක් විදියට දකින්නේ? තාත්තා නැති වුණ දුක නිසා මම ඔයාගේ හැසිරීම ඉවසනවා" කියලා.
මූ තනියම අඬමින් ඉන්නකොට තාත්තා Tamanව දිරිගන්වපු විදිහ එයාට මතක් වෙනවා. ෂින් මූගේ දුක තේරුම් අරන් ළඟට ඇවිත් කියනවා මම හැමදාම ඔයා ළඟ ඉන්නවා. ඔයාව ආරක්ෂා කරනවා කියලා. මේ අතරතුර මෝමෝ පෙම්වතා එක්ක සාද පවත්වනවා. එයා කියනවා අපි දැන් ෆිනිෂ් ලයින් එකට කිට්ටුයි. මූට හැමදේම අයිති වෙනකන් ඉඳලා අපි හැමදේම උදුරුගමු කියලා එයා කියනවා. ඊට පස්සේ ඔන්න යූ මූව මුණ ගැහිලා අහනවා එයා කොහොමද ඉන්නේ කියලා. මූ කියනවා මෝමෝ තමන්ගේ තාත්තව මැරුවා කියලා සැකයි කියලා. යූ කියනවා ඕනම දෙයකට එයා මූට උදව් කරන්න ලෑස්ති කියලා. ඊට පස්සේ මූට දකින්න ලැබෙනවා ලෝය මෝමෝ එක්ක ඉන්නවා. ලෝය මූට අතර අත දෙන්න හැදුවත් මූ එක ප්‍රතික්ෂේප කරන නිසා එයා ලැජ්ජාවට පත් වෙනවා. ලෝය කියනවා තාත්තා අන්තිම කැමති පත්‍රයක් තියලා තියෙනවා. ඒක මූටම බාර දෙන්න ඕනි කියලා ඒක දෙනවා. මූ ඒ ලියකියවිලි කියවනකොට එයාගේ මූණ සුදු මැලි වෙනවා. මූ හිතනවා මට විශ්වාස කරන්න බෑ. මම කසාද බැඳලා ළමෙක් ලැබෙනකම් මට කිසිම දෙයක් අහිමි වෙන්නේ නැහැ කියලා මෙහෙම ලියලා තියෙන්නේ ඇයි කියලා. මෝමෝ අහනවා ඒකේ තියෙන්නේ මොනවද කියලා. මූ කියනවා ඒක වට වැඩක් නැහැ කියලා කාමරෙන් එළියට යනවා. මේ වෙලාවේ මෝමෝ කලබල වෙලා ලෝයව වටන්න හදනවා. මූගේ මානසික තත්ත්වය හොඳ නැහැ වගේ රඟපාලා. ඒකේ තියෙන දේ කීවොත් එයාට උදව් කරන්න පුළුවන් කියලා කියනවා. ලෝය ඒක රාජකතයි කියලා කියන්න අකමැති වුණාම මෝමෝ තර්ජනය කරනවා එයාව සමාගමෙන් අයින් කරනවා කියලා. බය වෙන ලෝය හැමදේම වමාරනවා. ළඟ හිටපු යූට මේක ඇහෙනවා. යූ හිතනවා මූව කසාද බඳින්න අහන්න මේක තමයි හොඳම වෙලාව. මූ අනිවාර්යෙන්ම හා කියයි කියලා. මොකද මේ වෙද්දී යූ මූට ගොඩක් කැමතියි. හැබැයි මෝගේ සැලැස්ම වෙනස්. එයාට ඕනේ මූව ෂින්ට කසාද බඳන්න. මූ කල්පනා කරන්නේ තාත්තා ඇයි මේ වගේ අමාරු කොන්දේසියක් දැම්මේ කියලා. ෂින් මූගේ ඇස් දිහා බලලා කියනවා ඔයාගේ තාත්තා ඔයා තනි වෙනවාට බයයි. ඔයා ගැන හිතලයි මෙහෙම කරන්න ඇත්තේ කියලා. මූට ලොකු ආරක්ෂාවක් දැනෙන නිසා එයා ෂින්ව බදා ගන්නවා. ෂින් එයාව සනසනකොට එකපාරටම යූ කාමරයට කඩා පැනලා ෂින්ව පස්සට තල්ලු කරනවා. යූ කියනවා මූ අයිති මට තමුන් ඈත් වෙලා ඉන්නවා කියලා. ෂින් මේ වෙලාවේ කියනවා යූ හරියට මේ පවුලේ කෙනෙක් වගේනේ හැසිරෙන්නේ කියලා සරදම් කරනවා. දෙන්නගේ රණ්ඩු වෙන්න එපා වුණ මූ දෙන්නටම කියනවා කාමරෙන් එළියට යන්න කියලා. කොහොම හරි මූ හිතාදාගන්න බොනවා. ෂින් ළඟට ආවහම මූ කියනවා මට මේ මුළු ලෝකෙන්ම පැනලා යන්න ඕනේ. ඔයත් මාත් එක්ක බොන්න කියලා. ෂින් මේ බෝතලේ අරන් එක හුස්මට බීලා ඉවර කරනවා. ඊට පස්සේ දැන් නැති නිදාගන්න යමු කියලා මූව වඩාගෙන ගිහින් ඇඳෙන් තියනවා. මූ ෂින්ට යන්න එපා කියලා ළඟට ගන්න හැදුවත් ෂින් තමන්ගේ ප්‍රතිපත්තියේ රකිමින් DNA රිපෝට් එක එනකන් ඉවසන්න තීරණය කරනවා. මොකද මේ වෙද්දී ෂිනුත් ගොඩක් මූට ආදරය කරනවා. ඊළඟ දවසේ ඔන්න මූ ඇහැරෙනකොට මාධ්‍යෙන් ලොකු ස්කැන්ඩල් එකක් ගිහින් කෝටිපති දියණිය තමන්ගේ බොඩිගාඩ් එක්ක ආදරෙන් ඉන්නවා කියලා ෆොටෝස් එක්ක හැමතැනම දාලා. මෝමෝ ඉතින් ගොඩක් සතුටු වුණත් මූ ඉස්සරහා රඟපානවා ඔයා පවුලේ නම කැත කළා. අධ්‍යක්ෂක මණ්ඩලය මොනව කියයිද මන්ද කියලා. මූ ෂින් එක්ක ඔෆිස් යනකොට සේවකයෝ එයාලගේ ෆොටෝ බල ගොසිප් කියවනවා දකිනවා. මූ කියනවා මේක පිටිපස්සේ අනිවාර්යෙන්ම මෝමෝ ඉන්නවා කියලා. එක පාරටම මූ ෂින්ට කියනවා අපි කසාද බඳමු කියලා. හැබැයි මූව පුදුම කරමින් ෂින් කියනවා කසාදේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා මට බෑ කියලා. මූ තමන්ගේ ලැජ්ජාව වහගන්න කියනවා මට ඕන තරම්මයි ඉන්නවා. මම කිව්වේ නමට විතරක් කසාද බඳමු කියලා. ඒත් එක්කම මෙතෙන්න යූ කෝච්චයක් වගේ කඩා පැනලා අහනවා ඇයි මේ වගේ මිනිස්සෙක් කසාද බඳින්න හදන්නේ මාව බඳින්න කියලා. යූ ෂින් දිහා බලලා කියනවා මට විශ්වාසයි තමුන්ට මොකක් හරි රහස් සැලැස්මක් තියෙනවා. තමුන්ව මම මෙතනින් පන්නනවා කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වීමක් තියෙනවා. මෝමෝ කියනවා මේ කටකතා නිසා සමාගම අමාරුවේ වැටලා තියෙන්නේ කියලා. එයා කියනවා මට සමාගම බාර දෙන්න බැරි එක ගැන දුකයි. මොකද මූගේ තාත්තගේ අන්තිම කැමති පත්‍රයේ තියෙන්නේ මූ කසාද බඳලා ළමයෙක් ලැබෙනකම් දෙන්න එපා කියලා. මේ වෙලාවේ අධ්‍යක්ෂකවරු මූ දිහා බලනකොට මූ කියනවා කසාදේ කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියලා. මූ කියනවා ඔයා දැනටමත් කෙනෙක් එක්ක ඉන්නවනේ කියලා. මූ කියනවා අපි තවම කසාද බඳින්න තීරණය කරලා නැහැ කියලා. මූ කියනවා ඔයා කසාද බැඳපු ගමන් මම සමාගම ඔයාට දෙනවා කියලා. ඊට පස්සේ යූ මූ එක්ක කේන්තියෙන් කතා කරනවා. මූ කියනවා අපේ පරණ යාළුකමට මම ගරු කරනවා. ඔයාව රිදවන්න මම අකමැතියි. හැබැයි අපි යාළුවෝ වගේ ඉන්න එක තමයි හොඳම කියලා.
අන්තිමේදී ෂින්ගේ DNA රිපෝට් එක ලැබෙනවා. එයා හුස්ම හිර කරන්නේ ලියුම් කවරේ අරිනවා. අවාසනාවකට ඒකේ තියෙන්නේ මූගේ තාත්තම තමයි ෂින්ගේ තාත්තත් කියලා. ඒ කියන්නේ එයාලා එකම පවුලේ සහෝදරයෝ, half siblingsලා. හැබැයි මේ වෙලාවේ ෂින්ගේ රහස් පරීක්ෂක මොලේට තේරෙනවා මේකේ මොකක් හරි නොගැලපීමක් තියෙනවා කියලා. ඒත් ඒක ස්ථිර නැති නිසා කිසිම වැරැද්දක් නොවෙන්න ෂින් තීරණය කරනවා මූගෙන් සදාටම ඈත් වෙන්න. එයා එකපාරටම මූගේ ජීවිතෙන් අතුරුදහන් වෙලා එයාගේ ස්ටුඩියෝ එකට වෙලා චිත්‍ර අඳිමින් හිත නිදහස් කරගන්නවා. කොහොමහරි මූ බය වෙලා ෂින්ගේ ෆෝන් එක ට්‍රැක් කරගෙන හොන්ගේ ස්ටුඩියෝ එකට එනවා. ලේකම්වරිය කියනවා ෂින් මේ ආවේ නැහැ කියලා. මූව ඇතුළට ගන්න එක වළක්වනවා. කලාකරුවා අලුත් ටෙක්නිකයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින නිසා කාටවත් එන්න දෙන්න එපා කියලා කියනවා. හැබැයි මූට ඒ අලුත් චිත්‍රය පොඩ්ඩක් දකින්න ලැබෙනවා. ඒ චිත්‍රයේ තියෙන ලස්සන වගේම ලොකු දුකක් මූට දැනෙනවා. ලේකම්වරයට එකපාරටම කියවෙනවා ඔයා එයාව හොඳටම දන්නවනේ කියලා. හැබැයි ඉක්මනට ඒක නිවැරදි කරගන්නවා. මූ යන්නෙම නැති නිසා ෂින්ඩ සිද්ධ වෙනවා මූ ඉස්සරහට එන්න. මූ ඉන්නේ ගොඩක් තරහ ගිහින්. ඔයා කවුරු කියලාද හිතන්නේ මෙහෙම නොකිය යන්නේ කියලා. ෂින් කියනවා මම අපේ කසාදය ගැන හිතුවා. මට ඔයාව කසාද බඳින්න බැහැ කියලා. මූට ලොකු අපහාසයක් දැනෙනවා වගේම එයා කියනවා මම වගේ කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න ඔයා කවුද කියලා. මේ අතරතුරේදී කපටි මෝමෝ මූගේ කෑම වලට ඩ්‍රග්ස් දාන්න පටන් ගන්නවා. මූගේ සිහිය අවුල් කරලා ඉක්මනට කසාදයක් කරලා දේපල ටික ගන්න. හැබැයි ෂින් දොස්තර කෙනෙක් එක්ක ඇවිල්ලා මූව පරීක්ෂා කරලා මේක හොයා ගන්නවා. බ්ලඩ් ටෙස්ට් බලනකොට ෂින් දොස්තරගෙන් අහනවා මේ රිපෝට් මූගෙමද කියලා 100% විශ්වාසද කියලා. දොස්තර ඔව් කිව්වහම ෂින්ට මාර සතුටුයි. මොකද මූගේ ලේ වර්ගය එයාගේ තාත්තගේ ලේ වර්ගය එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මූ ඒ තාත්තගේ ඇත්තම දුවක් නෙවෙයි. ඉතින් ෂින් සහ මූ අතර කිසිම ලේ නෑකමක් නැහැ කියලා මේකෙන් ඔප්පු වෙනවා. පහවදා මාධ්‍යයෙන් තවත් ලොකු ප්‍රවෘත්තියක් යනවා. මූ ගැප්ගෙන ෂින් එක්ක රහසින් ජීවත් වෙනවා කියලා. ෂින් මූව සැනසලා කියනවා මම මේ පෝස්ට් ඔක්කොම ඩිලීට් කෙරෙව්වා. මිනිස්සුන්ට ඕක ඉක්මනට අමතක වෙයි කියලා. මූ හරිම නපුරු විදියට තෑන්ක්ස් කියලා යන්න හැරෙනකොට ෂින් කතා කරනවා. ෂින් කියනවා කටකතා නැති කරන්න මම දැන් කසාදෙට ලෑස්ති කියලා. මූ සරදමට වගේ කියනවා ඔයා හැමදාම අන්තිම තප්පරේ වෙනකන් ඉඳලයි හීරෝ වගේ එන්නේ කියලා. ෂින් කියනවා දැනට තියෙන ප්‍රශ්නේ විසඳගන්න එකයි වැදගත්. මම හැමදේම පස්සේ කියන්නම් කියලා. ඊට පස්සේ ෂින් එයා පොඩි කාලේ හිටපු ගෙදරට ගිහින් මතක් කරනවා එයාගේ අම්මා පොඩි ගෑන් ළමයෙක්ගේ ෆොටෝ එකක් අරන් මගේ දුව කියලා අඬපු හැටි. ඒ ඉන්නේ මූද කියලා ෂින්ට ප්‍රශ්නයක්. එයාලගේ සම්බන්ධය මොකක්ද කියලා ෂින් කල්පනා කරනවා. ෂින් ආපහු මූගේ ගෙදර ආවහම මූ අර මාළය ගැන අහනවා. බලනකොට ඒ මාළ දෙක එක ජෝඩුවක්. එකක් පිරිමි ළමයෙකුට අනෙක් ගැහැණු ළමයෙකුට. මූ ව්‍යාකුල වෙලා අහනවා ඔයා මගේ සහෝදරයාද කියලා. මේ වෙලාවේ ෂින් මූගේ අත් දෙකෙන් අල්ලලා කියනවා නැහැ. හැබැයි මට තව හොයන්න දේවල් තියෙනවා කියලා. එයාලා නෑදෑයෝ කියලා හිතපු නිසායි ෂින් මෙච්චර කල් ඈත් උනේ කියලා මූට තේරෙනවා. ෂින් කියනවා අම්මා මට කිව්වා මේ මාළේ කවදාවත් ගලවන්න එපා කියලා. කොහොමරි අන්තිමේදී මේ දෙන්න කසාදෙට එකග වෙනවා. හැබැයි මූ පොරොන්දුවක් ගන්නවා ආයේ කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මේ දෙන්න බදා ගන්නවා. අලුත් වෙන්දේසිය ළඟ නිසා එයාලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මූ ෂින්ව ඉස්සරහට අරන් එයාලගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා. ඔන්න පස්සේ දවසක මෝමෝ එයාලගේ කාමරයට එනකොට දෙන්න බොරුවට ආදරෙන් ඉන්නවා වගේ රඟපානවා. මෝමෝ කියනවා ඔව්වට මීට වඩා රාජිගත තැනක් හොයාගන්න කියලා. මූ කියනවා ඔයා ඔයාගේ පෙම්වතා එක්ක කරන ඒවට වඩා මේවා ළමා සෙල්ලම්නේ කියලා. මෝමෝ කලබල වෙලා කියනවා මොකද්ද ඔයා ඒ කිව්වේ කියලා. ඒක අහනකොට මූ අමුතු හිනාවක් දානවා. මෝමෝ ගියාට පස්සේ මූ කියනවා දැන් රඟපෑම නැවැත්වුවට කමක් නැහැ කියලා. ඊළඟ දවසේ මූ ඔෆිස් එකේ ඉන්නකොට යූ එක පාරටම තරහෙන්න දෙන්න එනවා. එයා අහනවා ඇයි එක පාරටම මතුවුණු කිසිම අරමුණක් දන්නේ නැති මිනිස්සෙක්ව කසාද බඳින්න කියලා. ඒ වෙලාවෙම ඇතුළට එන ෂින් යූගේ හදවතටම වදින්න සැර උත්තරයක් දෙනවා. මූ ෂින්ව නවත්තලා යූට කියනවා මම මගේ ජීවිතයේ ආදරය හොයාගත්තා වගේ ඔයාලටත් ඔයාගේ ආදරය හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ෂින් මූගේ උරහිස රද තියලා යූට කියනවා දැන් තමුන්ට යන්න පුළුවන් කියලා. යූගේ තරහින් ප්‍රයෝජනය ගන්න මෝමෝ යූව තමන්ගේ පැත්තට හරවාගෙන මේ දෙන්නට විරුද්ධව එකතු කරගන්නවා. ඔන්න මේ අතරතුරේ ෂින්නට පොඩි ගෑන් ළමයාගේ ෆොටෝ එක AI තාක්ෂණයෙන් පැහැදිලි කරලා බලනවා.
එතකොට තහවුරු වෙනවා ඒ ඉන්නේ මූම තමයි කියලා. කොහොම හරි යූ ලෙහෙසියෙන් මේ දේ අතාරින්නේ නැහැ. එයා මූව මුණ ගැහිලා ෂින් සහ මෝමෝ එකට ඉන්න ෆොටෝ පෙන්නලා කියනවා බලන්න මේ දෙන්න එකතු වෙලා ඔයාගේ දීපල ගන්නයි මේ හදන්නේ කියලා. මූ යූව ළඟ තියාගන්න ඕන නිසා එයාට එකක වුණා වගේ රඟපාලා ලොකු ප්ලෑන් එකක් ගහනවා. යූගෙන් විශේෂ උදව්වක් ඉල්ලනවා. ඔන්න ඊළඟ දවසේ උදේ ෂින් මෝමෝව මුණ ගැහෙනවා. මෝමෝ කියනවා ඉක්මනට කසාදේ කරගන්න කියලා. ෂින් ඊට පස්සේ මූ ළඟට යනකොට මූ එක පාරටම ෂින්ගේ කම්මුලට පාරක් ගහලා ඔයා මාව රැවට්ටුවා කියලා බනිනවා. මූ කියනවා එට විවාහ ගිවිස ගැනීමේ පාටිය තිබ්බත් ඒකේ මනමාලයා ඔයා නෙවෙයි කියලා. ඔන්න පාටියේ දවසේ මූ ඉන්නේ යූ එක්ක. මූ අහනවා ඔයාට බයද මේක රඟපෑමක් විතරයිනේ කියලා. යූ මේ වෙලාවේ කියනවා මගේ හිතේ තියෙන ආදරය නිසා මේක ඇත්තක් වගේ මට දැනෙනවා කියලා. මූමූ බලන් ඉන්නවා තමගේ ප්ලෑන් එක වැරදුනා කියලා කේන්තියෙන්. හැබැයි එක පාරටම එතෙන්ද කඩාවදින ෂින් කිසිම කතාවක් නැතිව මූව වඩාගෙන පාටියෙන් එළියට අරන් යනවා. ෂින් කියනවා මට ඔයාව වෙන කෙනෙක් එක්ක දකින්න බෑ. ඒක බොරුවක් වුණත් කියලා හැම ඇත්තක්ම කියන්න තීරණය කරනවා. මූ කියනවා එයා දැනටමත් දන්නවා කියලා ෂින්ගේ අම්මා මූගේ සීයාගේ නර්ස් විදියට වැඩ කරලා සමාගම හදන්න උදව් කළා කියලා. පවුල් දෙක අතර සම්බන්ධය ඒකයි. හැබැයි සමාගමේ ඇත්තම අයිතිය කාගේද කියලා මූ තවම දන්නේ නැහැ. ෂින් කියනවා මගේ ළඟ ප්ලෑන් එකක් තියෙනවා. ඒක රහසක් කියලා. ඔන්න හැමෝම බලාපොරොත්තු වුණු ලොකු වෙන්දේසියක් දවසේ ආරංචියක් යනවා හොංහොන්ගේ හොර චිත්‍ර වෙළඳපොළට ඇවිත් කියලා. මෝමෝ අමුත්තන්න සංසුන් කරන්න හදනකොට මූ ස්ටේජ් එකට නගිනවා. මූ කියනවා මට පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා කියලා. ලියකියවිලි වගේක් පෙන්වලා. ඒවයින් ඔප්පු වෙනවා මේ හොර චිත්‍ර හැදුවේ මෝමෝගේ අනින් කියලා. මූ කෙලින්ම මෝමෝගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලලා අමුත්තන්ට කියනවා පරීක්ෂණ වලින් පස්සේ හැමදේම හෙළිවෙයි. මෝමෝ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට ලෑස්ති වෙන්න කියලා එයා අනතුරු අඟවනවා. රැස්වීමේදී අධ්‍යක්ෂකවරු මෝමෝ එක්ක ගොඩක් තරහෙන් එයාව අයින් කරන්න හදන්නේ. හැබැයි මෝමෝ මාරම විශ්වාසයකින් ඇතුළට ඇවිල්ලා කියනවා මම ගෙනාපු ලියකියවිලි මුලින්ම බලන්න කියලා. ඒක බලන හැමෝම හොල්මන් වෙනවා. ඒක මූගේ DNA රිපෝට් එකක්. ඒකෙන් ඔප්පු වෙනවා මූ මේ සමාගමේ අයිතිකාරයාගේ දුව නෙවෙයි කියලා. මෝමෝ හැමෝම ඉස්සරහා මේ වෙලාවේ කියනවා මූ කියන්නේ පිටස්තරේ. එයා මේ සමාගම අල්ලගන්න හදන්නේ කියලා. මේ වෙලාවේ මූට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. එයාලා පොඩි කාලේ සිද්ධ වුණු දරුවන් මාරු කිරීම කරලා තියෙන්නේ මේ වගේ වෙලාවක පාවිච්චි කරන්නමයි කියලා මේ වෙලාවේදී පැහැදිලි වෙනවා. ඊට පස්සේ මූ තමන්ගේ මුළු ජීවිතේම බොරුවක් වුණා කියලා අඬනකොට ෂින් එයාව බදාගෙන සනසනවා. ෂින් කියනවා ඔයාගේ නම ඒ වගේම අනන්‍යතාවය හැදුවේ තනියම සමාගමේ නම නිසා නෙවෙයි කියලා. මූට තනි වෙන්න ඕනේ කීවාම ෂින් එතනින් ගියත් එයා හිතින් හිතාගන්නවා මූව පරදින්න දෙන්නේ නැහැ කියලා. කොමරි ඔන්න මෝමෝ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අර හොර චිත්‍රය ගැන කතා කරලා මූ ඇත්තම උරුමකාරයා නෙවෙයි කියලා කියන්නයි හදන්නේ. හැබැයි එයාගේ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ෂින් සුපර් හීරෝ කෙනෙක් වගේ එතෙන් කඩාපනිනවා. එයා මාධ්‍යයට තමන්ගේ DNA රිපෝට් එක පෙන්නලා කියනවා මේ සමාගමේ ඇත්තම අයිතිකාරයා මම කියලා. මෝමෝට වහාම එතනින් යන්න කියලා අණ කරනවා. මෝමෝ සරදම් කරමින් කියනවා තමුන් ඔය රඟපාන චරිතය මීට අවුරුදු ගානකට කලින් වීදි සරණකින් මැරුණා කියලා. ෂින් මේ වෙලාවේදී ඊටාම සංසුන්ව කුඩම්මට කතා කරලා බැංකු මුදල් හුවමාරු වාර්තා එළියට දානවා. එයා චෝදනා කරන්නේ තමන්ගේ අම්මාට සල්ලි එවලා ඒ වගේම අම්මාව ડિප්‍රෙෂන් තත්ත්වයට පත් කරලා මරණයට ඇදලා දැන් මේ මෝමෝම තමයි කියලා. ඊට පස්සේ ෂින් කෙලින්ම මාධ්‍ය වේදින් දිහා බලලා මෝමෝගේ තවත් කපටි වැඩ මේ වෙලාවේදී හෙළි කරනවා. ඒ තමයි මූගේ උරුමය හොරකම් කරන්න විතරක් මෝමෝ ෂින්ව සල්ලි වලට ගන්න හැදුවා කියන එක. හැම සැලැස්මක්ම කුඩු වෙලා හැමෝම ඉස්සරහා බලය පෙන්වන් හිටපු මෝමෝ අන්තිමේදී තනිවම පරාජය වෙනවා. මේ අතරතුරේදී හැමදේම අහිමි වුණු මූ කිසිම සිහියක් නැතිව වැස්සේ තනියම ඇවිදගෙන යනවා. ෂින් එයාව හොයාගෙන ඇවිල්ලා කුඩේකින් හෙවණ කරනවා. මූ ෂින්ව දැක්කම මගහැල්ලා යන්න හැදුවත් ෂින් එයාව ආදරයෙන් බදා ගන්නවා. හැබැයි මූ ෂින්ව පස්සට තල්ලු කරලා චෝදනා කරන්නේ ඔයා මුල ඉඳන්ම හැම ඇත්තක්ම දැනගෙන ඔයාගේ කතාවේ මාව මෝඩෙක් කළා කියලා. ෂින් පැහැදිලි කරන්න හදනවා මට මේක ඔයාට කියන්නේ කොහොමද කියලා තේරුණේ නැහැ. මට සමා වෙන්න කියලා. හැබැයි මූ ෂින්ව වැස්සේ තනි කරලා යන්න යනවා. මූ ආපහු ගෙදර එනකොට දකින්නේ වැඩකාරී එයාගේ බඩු ටික අසුරනවා. කාමරේ හිස් කරන්න ඕනි කියලා. මෝමෝ එතනට ඇවිත් මූව ගෙදරින් පන්නන්න හදනකොටම නියම වෙලාවට ෂින් එතෙන්න එනවා.
ෂින් එයාගේ ජැකට් එක මූගේ උරහිසට දාලා වැඩකාරිට අණ කරනවා වරු ටික ආපහු කාමරෙන් තියන්න කියලා. එයා මොමෝ දිහා බලලා කියනවා මූ මෙහි ඉන්නේ මේ සමාගමේ අයිතිකාරී විදිහට නෙවෙයි මගේ විවාහ ගිවිසගත්ත බිරිඳ විදිහට කියලා. මොමෝ කෑ ගහන්න හදනකොට ෂින් කියනවා මගේ තාත්තට කරපු දෙයට මම තාම ඔයාගෙන් පරිගන්න පටන් ගත්තේ නැහැ කියලා. එහෙම කියලා මොමෝව නිහඬ කරනවා. ෂින් මූව එයාගේ කාමරයට එක්කන් ගිහින් නාන ලෑස්ති කරලා දීලා එයා කෑම උයන්න යනවා. තනිවුණ මූ තමන්ට වුණ හැම ද්‍රෝහිකමක්ම වගේම කම්බරයක්ම දරාගන්න බැරිව ගොඩක් කඩා වැටෙනවා. මූ එළියට එනකොට ෂින් එයා වෙනුවෙන් පැස්ත හදලා එක කන්න කියලා බල කරනවා. මුලින් මුකුත් නොකියා හිටියත් අන්තිමේදී මූ ඒ පිගාන අතට අරන් කියනවා මං හොඳින් නෙවෙයි ඉන්නේ. ඔයාට ලැබෙන්න තිබ්බ ජීවිතේ මම හොරකම් කළා වගේ කියලා මට දැනෙනවා කියලා. ෂින් කියනවා අපි දෙන්නම එකම තත්වයකට මුහුණ දීපු වින්දිතයෝ විතරයි කියලා. එහෙම කියලා එයාව සනසනවා. හැබැයි මූ කියනවා දැන් මේ කසාද සෙල්ලමින් වැඩක් නැහැ කියලා. ඒකට ෂින් ගොඩක් කලබල වෙනවා. එයා කියනවා මට ඔයාට යන්න දෙන්න බෑ. විශේෂයෙන්ම මට ඔයාව ගොඩක්ම ඕනි කරන්නේ මේ වෙලාවේ කියලා. අන්තිමේදී මූගෑස් ආදරෙන් පිරෙනවා. දෙන්න ආදරෙන් බදා ගන්නවා. පහුවෙනිදා ෂින් සමාගමේ අධ්‍යක්ෂක විදිහට වැඩබාර ගන්නවා. හැබැයි එයා මොමෝ වගේ නෙවෙයි. හරිම සාධාරණ නායකයෙක්. බය වෙලා ඉන්න අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් කියනවා ෂින්ට වෙන්දේසි ගැන අත්දැකීම් නැති නිසා සමාගම වැටේ කියලා මිනිස්සු හිතනවා කියලා. ෂින් කියනවා මම එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ අද්‍රතුරේදී යූ මූව මුණ ගැහිලා කියනවා දැන්ම මාව කසාද බඳින්න. මම ඔයාව මගේ සමාගමේ ප්‍රධානියා කරන්නම්. එතකොට අපිට ඔයාගේ මේ පරණ සමාගම නැති කරන්න පුළුවන් කියලා. හැබැයි මෝ එක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. මගේ අම්මයි සීයයි හදපු සමාගමට විරුද්ධව මට කවදාවත් වැඩ කරන්න බෑ කියලා මෝ කියනවා. යූ අහනවා ඔයා ඇත්තටම ෂින්ට ආදරය කරනවා කියලාද හිතන්නේ කියලා. මෝ කියනවා මගේ හැඟීම් කාටවත් පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ෂින් මොමෝව මුණ ගැහිලා අහනවා ඒ තවමත් මට විරුද්ධව බොරු කටකතා පොතරවන්නේ කියලා. හැබැයි මොමෝට කිසිම පස්තැවීමක් නැහැ. එයා කියනවා මූ මෙච්චර කල් සැප ජීවිතයක් වින්දේ මන් නිසා. ඒකට එයා මට තෑන්ක්ස් කරන්න ඕනි කියලා. මේකට හොඳටම තරහ ගියපු ෂින් එතන තිබ්බ ලීයක් අරන් මොමෝට ගහන්න හදනකොටම මූ එයාව නවත්තනවා. ෂින් කේන්තියටම ළඟ තිබ්බ වටිනා භාණ්ඩයක් කුඩු කරලා මොමෝට කියනවා මම ඔයාව විනාශ නොකර ඉන්නේ මගේ තාත්තා දවසක් හරි ඔයාට ආදරය කරපු නිසා විතරයි කියලා. හැබැයි මොමෝ බය වෙන්නේ නැහැ. එයා කියනවා මම ඔයාලා ඔක්කොටම විඳවන්න සලස්සනවා කියලා. එළියට එනකොට මාධ්‍යවේදීන් ෂින්ව වට කරගෙන අහනවා අත්දැකීම් මදි එක ගැන. ෂින් මූගේ උරහිසට අත තියලා කියනවා මේ සමාගම මෙහෙවන්න මම ලෝක මට්ටම් විශේෂඥයෙක්ව පත් කරා. ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ විවාහ ගිවිසගත්ත බිරිඳ කියලා. ඒ වගේම එයාලගේ මංගල උත්සවය ළඟදීම තියෙනවා කියලාත් කියනවා. මේ අතරතුරේදී යූ මොමෝ එක්ක එකතු වෙලා තවත් ද්‍රෝහිකමක් කරන්න ලෑස්ති වෙනවා. එයාගේ පළමු සැලැස්ම තමා කලාකරු හොන්හොන්ව රවට්ටලා එයාගේ චිත්‍ර මූගේ සමාගමට නොදී යූගේ සමාගම හරහා වෙන්දේසි කරන එක. යූ මොමෝට කියනවා මට හොන්හොන් ළඟට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා මූ තමන්ව හදපු දෙමව්පියන්ගේ සෝන් ළඟට ගිහින් ඉන්නවා. එයා එයාලගේ ඇත්තම පුතා වෙන ෂින්ව දෙමව්පියන්ට හඳුන්වා දෙනවා. මූ අඩමින් කියනවා මම ඔයාලගේ ඇත්තම දුව නෙවෙයි කියලා දැනගත්තා නම් ඔයාලා තවමත් මට ආදරය කරයිද කියලා. ෂින් මූව සනසලා කියනවා ඔයාව දන්න ඕනම කෙනෙක් ඔයාට ආදරය කරනවා කියලා. ඊට පස්සේ දෙන්න අත්අල්ලගෙන කවදාවත් වෙන් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ යූ හොන්හොන්ගේ ලේකම්වරියව මුණ ගැහෙනවා. එයා ලේකම්වරියට ගොඩක් ප්‍රශංසා කරලා එයාව රවට්ටලා හොන්හොන්ව Tamanගේ පැත්තට ගන්න හදනවා. හැබැයි ලේකම්වරිය හරිම විශ්වාසවන්තයි. එයා ඉක්මනට ෂින් ළඟට දුවගෙන ඇවිත් අනතුරු අඟවනවා. මේ ආදර ත්‍රිකෝණයේ තුන්වෙනි පාර්ශ්වය වෙන යූ අපිට විරුද්ධව වැඩ කරනවා. එයා ඔයාගේ චිත්‍ර එයාගේ සමාගමට ගන්නයි හදන්නේ කියලා. මේ වෙලාවෙම මූ එතනට එනකොට ලේකම්වරිය උපක්‍රමශීලීව කතාව වෙනස් කරනවා. එයා මූට කියනවා ඔයා නියම වෙලාවට ආවේ. මම මේ යූල්ලව පණිවිඩයක් යවන්නයි හැදුවේ කියලා. අහිංසක මූ ඒක විශ්වාස කරනවා. හැබැයි හොන් අනිත් සමාගමට යයිද කියලා මූ බයෙන් ඉන්නකොට ෂින් කියනවා බය වෙන්න එපා කියලා. දෙන්නම අලුත් බලාපොරොත්තුවකින් එකතු වෙලා මේ වෙලාවේ ඉඳන් වැඩ කරනවා. ඊට පස්සේ ඔන්න ෂින් මූව රොමෑන්ටික් ඩේට් එකකට එක්කන් යනවා. එයා මූගේ ඇස ඉදිකඩකින් වහලා බැලුම් බෝල මල් ලස්සන මංගල ඇඳුමක් තියෙන මැජිකල් තැනකට එක්කන් යනවා. ඒ ඇඳුම තමයි ෂින් මෙච්චර කල් රහසින් ඇඳ හිටපු ස්කෙච් එක. මූ ලෝකේ ඉන්න සතුටුම ගැහණිය වෙනවා. හොන් යූගේ සමාගම එක්ක කිවිසුම් ගහන්න යනවා කියලා කටකතා පැතිරුණත් ෂින් හරිම කූල් එකේ ඉන්නවා.
වෙන්දේසිය දවසේ යූ සහ මෝමෝ එයාලගේ ඉවෙන්ට් එක තියෙන්නේ මූගේ හෝල් එකට එහා පැත්තේ තියෙන වෙනත් හෝල් එකක. මෝමෝ කටකතාවක් පතුර වෙනවා ප්‍රසිද්ධ හොන් හොන් අද යූගේ වෙන්දේසියට කෙලින්ම එනවා කියලා. ඉතින් අමුත්තන් ඔක්කොම කලබල වෙලා ඒ පැත්තට දුවගෙන යනවා. එයාලා කොච්චර බලන් හිටියත් කවුරුත් එන්නේ නැහැ. මේ අතරතුර මූගේ හෝල් එකේදී ලේකම්වරිය අලුත්ම සුපිරි නිර්මාණයක් අරන් ඇවිත් ෂින්ගේ අතට දීලා බොස් කියලා කතා කරනවා. මේ ආරංචිය අනිත් හෝල් එකට යනවත් එක්කම මෝමෝ ඇතුළේ හැමෝම කලබල වෙලා කලාකරුවා බලන්න මූගේ හෝල් එකට දුවගෙන එනවා. මෝ කෑ ගහනවා ඔයාලා ඔක්කොම බොරු කියන්නේ කියලා. හැබැයි ලේකම්වරිය කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ ෂින්ට. ෂින් හැමෝම ඉස්සරහා කතා කරලා කියනවා හොන් හොන් කියන්නේ මම තමයි. මම මගේ මේ වටිනාම චිත්‍රය මූට තෑගි කරනවා කියලා. මුළු හෝල් එකම අත්පුඩිහානින් ගිගුම් දෙද්දී මෝමෝ සහ යූ සම්පූර්ණයෙන්ම පරාජය වෙනවා. ඔන්න වෙන්දේසියෙන් පස්සේ මූ තමන්ගේම තවත් රහසක් හංගපු එකට දඩුවමක් විදියට ෂින්ට ලුණු ජූස් එකක් පුවනවා හුරතලයට වගේ. යුක්තිය ඉටුවෙමින් මෝමෝට ආරංචි වෙනවා එයාගේ පෙම්වතාව පොලිසිය ඇරෙස්ට් කරා කියලා. එයා හැමදේම වමාරන්න ලෑස්ති කියලා. අධ්‍යක්ෂක මණ්ඩලය මේ සාර්ථකත්වය ගැන ගොඩක් සතුටු වෙනකොට ෂින් කියනවා මේ හැම දෙයකටම ගෞරවය මූට හිමි විය යුතුයි කියලා. මුළු සමාගමම නිල වශයෙන් මූගේ අතට බාර දෙනවා. ඔෆිස් එකේදී ෂින් අහනවා දැන් වෙඩින් එකට ලෑස්තිද කියලා. මූ විහිළුවට මම බෑ කීවොත් කියලා අහනකොට ෂින් hina වෙලා කියනවා එහෙනම් මම ඔයාව බලෙන්ම උස්සන් යනවා මංගල පෝරුවට කියලා. ඔන්න මංගල දිනේ උදා වෙනවා. මූ ලස්සන මනමාලියක් විදිහට හරිම ලස්සනට ලෑස්ති වෙනකොට යූ හොරෙන්ම කාමරේට රිංගලා කියනවා ඔයාගේ තාත්තා ඇත්තටම මැරුණේ කොහොමද කියලා මම දන්නවා කියලා. ඇත්ත දැනගන්න තියෙන උවමනාවට මූ යූ පස්සෙන් යනවා. හැබැයි එතන ඉන්නේ හොස්පිටල් එකේදී හම්බුන අර චණ්ඩියා සහ කායක ඇතුලේ මෝමෝ බලන් ඉන්නවා. ඇත්තටම මේක උගුලක්. ෂින් ඉක්මනට මේක දැනගෙන එයාලගේ කායක පස්සෙන් ලුහු බැඳලා ගිහින් මග හරස් කරනවා. ඊට පස්සේ අර චණ්ඩියා එක්ක දරුණු ෆයිට් එකක් දානවා. මේ අතරතුර මෝමෝ මූගේ බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරනවා. යූ එක නවත්තන්න හදනකොට මෝමෝ එයාටත් සමච්චල් කරනවා. මෝමෝ සම්පූර්ණයෙන්ම පිස්සියක් වගේ හැසිරෙමින් ෂින්ට කියනවා මූව බේරගන්න ඕන නම් තමුන්ගේ ඇඟටම පිහියෙන් ඇනගන්න කියලා. මූ එපා කියලා කෑ ගහද්දිම ෂින් පිහියක් කරන් මූව බේරගන්න තමන්ගේ ඇඟටම ඇනගන්නවා. ෂින්ගේ ඇඟෙන් ලේ ගලනකොට මෝමෝ කියනවා දැන්වත් සේප්වේ පාස්වර්ඩ් එක කියන්න නැත්නම් මෙයාව මැරෙන්න අරිනවා කියලා. ෂින් කියනවා එයා ඒක දන්නේ නැහැ කියලා. කේන්ති ගියපු මෝමෝ මූට අනින්න හදනකොටම ෂින් අන්තිම ශක්තියත් අරන් මෝමෝව බිමට තල්ලු කරනවා. ඒ වෙලාවෙම පොලිසිය ඇවිල්ලා මෝමෝව ඇරෙස්ට් කරනවා. ෂින්ට සිහිය නැති වෙනවා. මූ අඬමින් ඉන්නකොට ෂින් හිමින් ඇස්සරලා කියනවා මං හොඳින් ඉන්නේ කියලා. ඒ වෙලාවේ මූ දකිනවා එයාගේ බෙල්ලේ තිබ්බ මාලේ බිම් වැටිලා කෑලි දෙකකට කැඩිලා කියලා. ඒ කැඩිච්ච මාලේ පෙන්ඩන්ට් එක ඇතුලේ තාත්තා හංගපු සේප්වේ පාස්වර්ඩ් එක තියෙනවා. ඔන්න කොහොම හරි දෙන්නගේ ලස්සන මංගල උත්සවය අන්තිමේදී පැවැත්වෙනවා. ෂින් පොරොන්දු වෙනවා Tamanගේ පණ දීලා හරි මූව ආරක්ෂා කරනවා කියලා. මූ කියනවා මම ඔයාව කිසිම කොන්දේසියක් නැතිව විශ්වාස කරනවා කියලා. ඉතින් එදා ඉඳන් මූ සහ ෂින් සතුටින් ජීවත් වෙනවා. මෙතනින් මේ ලස්සන ඩ්‍රාමා එක ඉවරයි. ඉතින් ඩ්‍රාමා එක කොහොමද කියලා අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් කතාවකින් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.